හයි. ඔයාලට බිස්නස් අයිඩියා එකක් තියෙනවා. දැනට ලංකාවේ දකින්න තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බිස්නස් එකක් පටන් ගත්තත් ඒක ඉක්මනටම ෆේල් වෙන එක. මේකට ලොකු හේතුවක් තමයි ප්‍රොබ්ලම් වැලිඩේෂන් එක කරන්නේ නැතිකම. බිස්නස් අයිඩියා එකක් කියන්නේ ප්‍රශ්නයක්, ඒ ප්‍රොබ්ලම් එකක් සහ සොලියුෂන් එක විසඳුමක් අතර තියෙන ગેප් එකෙන් තමයි බිස්නස් අයිඩියා එකක් එන්නේ. ඉතින් එතෙන්දී අපි අඳුන ගන්න ඕන අපි විසඳන ප්‍රශ්නය හරියට හඳුනා ගැනීමක් කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රොබ්ලම් වැලිඩේෂන් එකක් කරන්න ඕන. මේ ප්‍රොබ්ලම් වැලිඩේෂන් එකේදී ප්‍රශ්නය හරියට හඳුනා ගැනීම, මේ ප්‍රශ්නයට ගෙන විසඳුම ගැන හොයලා බලන එක, ඒ වගේම මේ ප්‍රශ්නය සහ මුහුණ දෙන මිනිසුන් ගැන හොයලා බලන එක, මේ ප්‍රශ්නයට දැනටමත් විසඳුම් මාකට් එකේ තියෙනවද? ඒ මාකට් එකේ තියෙන විසඳුම් වල හොඳ හා නරක. අපි උදාහරණයක් විදිහට ගමු නියුට්‍රිෂන් සප්ලිමන්ට් එකක්. නියුට්‍රිෂන් සප්ලිමන්ට් එකක් කුඩා දරුවන්ට හදන. ඉතින් මේ ප්‍රශ්නයේදී ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අම්මලට. අම්මලාගේ රික්වයර්මන්ට් එක. අම්මලාට හිතෙන්න පුළුවන් තමන්ගේ ළමයාට හරියට පෝෂණ අවශ්‍යතාවයක් සපුරන්නේ නැහැ, ෆුල්ෆිල් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ළමයි හරියට කන්නේ නැත්නම් මේ නියුට්‍රිෂන් සප්ලිමන්ට් එකෙන් ඇඩිෂනල් සපෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය හරිය විදිහට හඳුනාගත්තට පස්සේ, ප්‍රශ්නයට මුහුණ දෙන කට්ටිය හඳුනාගත්තට පස්සේ අපි මේ සොලියුෂන් එක ගැන තවදුරටත් අපිට බලන්න පුළුවන්. මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්නෙ, මොන වගේ මීඩියම් එකක්ද, පවුඩර් එකක්ද, ලික්විඩ් එකක් විදිහටද මාකට් එකට කරන්නේ. මේක අපිට රිසර්ච් එකක් විදිහට අපිට මේ සොලියුෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක වටපිටාව හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉන්ටර්විව් කරලා මේ අම්මලාත් එක්ක කතා කරලා මේකට අවශ්‍ය තොරතුරු, ඒ වගේම මේ සොලියුෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම හදා ගන්න පුළුවන්. මේකට තවත් විදිහකට අපිට පසුබිම හදා ගන්න පුළුවන් කම්පියුටර් ඇනලිසිස් එකක් කරලා. ඒ කියන්නේ දැනටමත් මාකට් එකේ තියෙන විසඳුම් ගැන අපිට හොයලා බලලා. ඒ කියන්නේ මේකට සමහරක් විට මාකට් එකේ තියෙන පුළුවන් විටමින්ස් තියෙන පුළුවන්. මේ වගේම කන්සෙප්ට් එකකින් ආපු ඩීහයිඩ්‍රේෂන් මික්ස්චර්ස් තියෙන පුළුවන්. ඉතින් ඒවා අපිට හොයලා බලන්න පුළුවන් මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් දරන් තියෙන්නේ, මොන වගේ මීඩියම් එකකින්ද මේක මාකට් එකට යොමු කරලා තියෙන්නේ, මොන වගේ පැකේජින්ද යොදාගෙන තියෙන්නේ, තව මොන හරි ඇඩිෂනලි සපෝට් කරන මාකටිං කැම්පේන්ස් මොනවද යන්නේ. අපිට මේවා ගැන ඇත්තටම හොඳින් හොයලා බලන්න පුළුවන් මාකට් එකේ කම්පිටිටර්ස්ලා ඉන්නවනම්. ඉතින් ඒ වගේම තමයි මේවල හොඳ හා නරකත් අපිට බලන්න පුළුවන්. නරක වලින් අපිට අපේ අයිඩියා එක, අපේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක තවත් ඉම්ප්‍රූව් කරගන්න අවස්ථාවන් හම්බ වෙනවා. ඉතින් මේවා ගැන අපි ස්ටෙප් බයි ස්ටෙප් හිතුවත් එහෙම මේ ප්‍රශ්නෙට හොඳින් හිතුවත් එහෙම ඔයාලගේ බිස්නස් එක 80%කින් විතර ෆේල් වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්.